බුදුරජාන් වහන්සේ සත්තු මරන්න එපා කියලා ගරහනවා. නොයෙක් ආකාරයෙන් කරුණු පෙන්වලා දෙනවා. අත්තිකෝ පන මයා පානෝ අතිපාතෝ අපි අතිමු මං අතිමු සත්තු මැරිලා තියෙනවා. යාවතකෝවා තාවතකෝවා සිද්ධ වෙලා තියෙනවා සිද්ධ නොවිලා නම් නෙවෙයි. ඔන්න දැන් ඔතෙන් දෙනකල් හරි අපේ වැඩ ටිකක්. අපිත් බුදුරජාන් වහන්සේට පැහැදිලා තියෙනවා ධර්මයේ අහනකොට සත්ත්ව මරපේව මතක් වෙනවා. යෝකෝ පන මයා පානෝ අතිපාතෝ තාවතකෝවා යාවතකෝවා තාවතකෝවා අපි අතින් සත්තු මැරිලා තියෙනවා. ඒක සිද්ධ නොවිලා තියෙනවා සිද්ධ වෙලා තියෙනවා. තන්න සුට්ටු ඒක සුදුසු නෑ හොඳ දේවල් නෙවෙයි න සාදු හොඳ දේවල් නෙවෙයි. ඒතර අපි සත්තු මරපේවා හොඳයිද නරකයිද? නරකයි. මෙතන ඉන්නවා ඔළුව අතක ගා ලේනිතා උකුණ ඇරන් නියපොත්තේ තියලා තලපු අය. ඊළඟට මේන් කතා කර කර ඉඳින් ඇඟට ගහලා මේ මඳුරුව මරපු අය. මඳුරුව මරන්න එක මැෂින් ගෙනාපු අය. මේ කෝඩු මේ කතුරු තියාගෙන හිටපු අය. සතා සර්පයා මොකද නපුරු සතා දැක නෑරු මොණ්ඩයා කියලා ගැරන්ඩියක් ආවත් ඔලුවට ගහපු අය. ඉතින් මේ අයට දැන් බනහනකට මතක් වෙනවා හත් හිලව්වේ හොඳ දේවල් නම් නෙවෙයි අපි කරලා තියෙන්නේ කියලා. දැන් ඔන්න ඔය ටික දැන් අපිටත් වෙලා තියෙනවා. අහංචේව කෝපන තප්පච්චා විප්පටිසාරී අස්සං. ඔන්න කල්පනා කරන ක්‍රමී. පළවෙනි එක තමයි සත්තු මරපේවා හිතට එනකොට ඒක වෙලා ඉවරයි දැන්. පළවෙනි එක කල්පනා කරන්න ඕන වෙලා ඉවරයි. ඊළඟට තප්පච්චා විප්පටිසා ඊළඟට තමයි තන්න සුට්ටු තන්න සාදු. ඒක හොඳ නෑ ඒක සුදුසු දේවල් නෙවෙයි නරක දේවල්. වෙලා ඉවරයි වෙච්ච දේවල් නරකයි. අහංචේව කෝපන තප්පච්චා විප්පටිසාරං අස්ස න මේතම් පාපකං කම්මං අකතම් භවිසති. මන් දැන් දුක් වෙවි හිටියා කියලා විපිලිසර වුණා කියලා ඒ පව නොකලා වෙන්නේ. දැන් මේ කෝපයක් බිමට දාලා කැඩුනට පස්සේ ඇඬුවා කියලා දැන් කෝපේ හැදෙනවද? හොඳට කල්පනා කරන්න මේ ක්‍රමය. මේ තමයි ප්‍රඥාවෙන් පව් සෝදලා දාන හැටි. මේ තමයි බුද්ධ ශාසනයේ පව් ගෙවා ගන්න හැටි. කල්පනා කරන්න ඕන. මට ඒක මතක් වෙලා මම දුක් වුණා කියලා නොකලා වෙන්නේ. දැන් වෙලා ඉවරයි. සෝ ඉතිපටි සංඛාය මේ විදිහට කල්පනා කරලා තංචේව පානාතිපාතම් පජහති ආයෙනම් මම මේක කරන්නේ කියලා ප්‍රාණඝාතයෙන් වැළකීමට ඇවිල්ලා ප්‍රාණඝාතය ප්‍රහාණය කරනවා. තේරුණා නේද? ඒ වැරද්ද ආයෙ නොකර ඉඳිල්ල තමයි කලින් වැරද්දේ ප්‍රහාණය. පැහැදිලිද? මේක හොඳට හිතට ගන්න ඕන. මොකද මේ මිනිස්යාට වෙච්ච සාපයක් තමයි වරදි නැගී හිටින්න බැරි කම. ඒ සාපේ දුරු කරන්නයි මේ දේශනා කරන්නේ. ආයතින්ච පානාතිපාතා පටිවිරතෝ හෝති. ඉදිරියට සත්තු මැරීමෙන් වැළකීලා වාසය කරනවා. ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස පහානං හෝති. මේ විදිහට පාප කර්මයේ ප්‍රහාණය වී යනවා. මේ විදිහට කල්පනා කළා සත්තු නොමරා ඉන්නවනේ කලින් සත්තු මරපු කර්මයේ ප්‍රහාණය වෙලා යනවා. ඔහු ප්‍රාණඝාතකෙක් කියන ගණයට නෙවෙයි ආйти එතකොට. ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස සමතික්කමෝ හෝති. මේ විදිහට පව ඉක්මවා ගියා වෙනවා. මේක පුදුම මිහිරි. මගේ බුදුරජාණන් වහන්සේ අපිව බේරගත්තා. සත්‍යයෙන් බොරුවෙන් නෙවෙයි. මේ ලෝකේ යන්තාක් වරදින් අත් මිදුනද ඒ මිදුන සියලු දෙනාගේම හිත් බුදුරජාණන් වහන්සේ බලනවා. කොහොමද මිදුනේ? කොහොමද මිදෙන්නේ? අද පවා අනාගතේ වරදකින් මිදෙන්නේ කොහොමද කියලා දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමයේ දේශනා කරන්නේ. මේ තමයි පවෙන් නැගී හිටින හැටි. පරණ පව වැඩක් නැහැ. ඇයි අපිට සෙම්පතියෙක් ඉන්න ඕක ඇත්ත කියා සෙම්පතියෙක් ඉන්නවා. කවුද? අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ උත්තමයා ඉන්නවා. ඇත්තටම මේ කියපු බණ ටිකේ මේ වරදකින් අත් මිදෙන්න පුළුවන් මේ පව් කරපු කර්ම ගෙවා දාන්න පුළුවන් කියන්න සෙම්පතියෙක් ඉන්නවනේ. අඟුලිමාල අප නාලිකාව සමග එක්වන්න සබස්ක්‍රයිබ් කරගෙන යන්න.